ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අපේ ඉතලි ටුවර් එකේ 3 වෙනි වීඩියෝ එක තමයි මේ. අද අපි යන්නේ ලෝකයේ ලස්සනම ගමනාන්ත වලින් එකක් වෙන ඉතාලියේ වෙනිස් සිටි එක බලන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න දැන් අපි මිලාන් ඉඳන් වෙනිස් යන්න ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපේ ට්‍රේන් එක 7යි කාලේ. එහෙනම් අපි ඔයාලව වෙනිස් වලදී හම්බෙනවා. නයිට් දෙකක් ගත කරපු මිලාන් වල ඇපාර්ට්මන්ට් එකට අද පාන්දරම සමුදීලා අපි ආවා මිලාන් සෙන්ට්‍රල් ස්ටේෂන් එකට. මොකද අද අපි දුර ගමනක් තමයි යන්න හදන්නේ. දැන් අපි මුලින්ම හදන්නේ ස්ටේෂන් එකේ තියෙන කැෆේ එකකින් බ්‍රෙක්ෆාස්ට් එකට මොනවා හරි ගන්න. කලින් කිව්වා වගේ අපේ ට්‍රේන් එක තියෙන්නේ උදේ 7යි කාලට. වෙනිස් වලින් බහින්න තියෙන අපිට 9:42ට. ඒ කියන්නේ ට්‍රේන් එකේ පැය 2මාරක් යන්න තියෙනවා. මේ තියෙන්නේ අපි යන ට්‍රේන් එක. අපි ඉතලිය එන්න කලින් ඉඳලම මේ ට්‍රේන් එකට ටිකට් බුක් කරලා තිබුණේ. දැන් අපි අපේ කම්පාර්ට්මන්ට් එක හොයාගෙන ට්‍රේන් එකට නගින්නයි හදන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ වෙනිස් ස්ටේෂන් එකේ. අද රැට අපි නවතින හොටෙල් එකට චෙක් ඉන් වෙන්න තියෙන්නේ දවල් 1ට නිසා. එතකන් අපි අපේ බෑග්ස් ටික ස්ටේෂන් එකේ තියෙන බෑග්ස් දාන්න පුළුවන් ලොකර්ස් වලට දැම්මා. එක බෑග් එකකට පැය 3කට යුරෝ 6ක මුදලක් තමයි ඒකට ගියේ. වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ ඉතාලියේ ටුවර් එකක් යනවා නම් යන්නම ඕන ඩෙස්ටිනේෂන් එකක් තමයි වෙනිස් කියන්නේ. ඉතින් එහෙනම් ඔයාලත් අපිත් එක්ක මේ සුන්දර නගරය එක්ස්ප්ලෝර් කරන්න යමු. වෙනීසිය කියන්නේ උතුරු ඉතාලියේ වෙනෙතෝ කලාපයේ අගනුවර වගේම ඇඩ්‍රියාටික් මුහුදේ කලපුවක කුඩා දූපත් 118ක එකතුවේ නිර්මාණය කරලා තියෙන සුන්දර නගරයක්. මේ වෙනිස් සිටි එකේ මාර්ග නැහැ. ඒ කියන්නේ කාර් නැහැ. තියෙන්නේ පුනරුද හා ගොතික් මාලිගා අතරින් විහිදිලා යන ඇල මාර්ග විතරයි. ඉතින් වෝටර් බස්, වෝටර් ටැක්සි එහෙමත් නැත්නම් ෆෙරිස් හෝ ගොන්දෝලා වලින් තමයි වෙනිස් සිටි එකේ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. Time, yes, the basic is 20 to 30 minutes maximum. We don't say a fixed time because we're on the water, okay? So 20, maximum 30 minutes the basic, 25. ඔන්න ඒ අපි කතා කරගත්තේ ගොන්දෝල රයිඩ් එකක් යන්න. මොකද වෙනිස් ආවොත් කරන්න ඕන දෙයක් තමයි මේ ගොන්දෝල රයිඩ් එක යන එක. යුරෝ 90 ඉඳන් ගොන්දෝල රයිඩ්ස් ප්‍රයිස් කරලා තිබුණා. ඒ වුණාට අපි යුරෝ 120ක පැකේජ් එක තමයි තෝරගත්තේ. මොකද වැඩි වෙලාවක් සහ වැඩි ඓතිහාසික නිර්මාණ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් නිසා. එහෙනම් මේ ගොන්දෝල රයිඩ් එක යන ගමන් පාවෙන නගරයේ ලස්සන බලමු. ඉතා ඈත අතීතයේ 5 වන සියවසේදී ඉතාලිය පුරා විවිධ ආක්‍රමණ පැවතිලා තියෙනවා. ඒ නිසා මිනිස්සු බොහොමයක් මේ ආක්‍රමණ වලින් මිදීම සඳහා පලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දැනලා තියෙනවා අලුත් නගරයක අවශ්‍යතාව. ඊට පස්සේ තමයි වගුරු සහිත කලපුවකින් ආරක්ෂා වෙලා තියෙන මේ වෙනිස් නගරය නිර්මාණය කරලා තියෙන්නේ. දහතුන් වන සියවසේ අගභාගය වෙනකොට වැනීසිය තමයි මුළු යුරෝපයේම තියෙන වඩාත්ම සමෘද්ධිමත් නගරය වෙලා තියෙන්නේ.
මොකද ඇඩ්‍රියාටික් මුහුදේ පිහිටලා තියෙන වැනීසිය හැම වෙලේම බයිසැන්තියානු අධිරාජ්‍ය සහ මැද පෙරදිග සමග ඉතා පුළුල් විදියට වෙළඳාම් කරලා තියෙනවා. වැනිස්වල බලය සහ ධනයේ උච්චතම අවස්ථාවේදී මධ්‍යදරණි වාණිජ ආධිපත්‍ය දරපු නැව 3300ක් ක්‍රියාත්මක කරන නාවිකයෝ 36000ක් වැනිස්වල ඉඳලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ වැනිස් නගරය සංචාරකයන් අතර ගොඩාක්ම ප්‍රසිද්ධ ගොන්දෝලා රයිඩ්ස්, වංගු සහිත ඇල මාර්ග, ලස්සන පාලම්, ඒ වගේම අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පය නිසා. කොහොම වුණත් මේ සුන්දර නගරය සෑම වසරකම මිලිමීටර් 1ක් හෝ 2ක් පමණ ගිලා බහිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කලින් කිව්වා වගේ වැනිස් නගරය පාලම් 400කට වඩා වැඩි සංඛ්‍යාවකින් සහ සංකීර්ණ ඇල මාර්ග ජාලයකින් සම්බන්ධ වෙලා තියෙන කුඩා දූපත් 118ක් එකතු කරලා තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලෝකයේ තියෙන වඩාත්ම සුන්දර ගමනාන්ත වලින් එකක් බවට පත් වෙලා තියෙන්නේ. වැනීසියේ තියෙන හිතා ගන්න බැරි භූවිෂමතාවය, ඉතිහාසය වගේම අතිවිශිෂ්ට කලා සහ ගෘහ නිර්මාණ ශිල්පය නිසා. ඉතින් මේ ගොන්දෝලා රයිඩ් එක අපි ගොඩාක් එන්ජොයි කරා. ඇත්තට මේක හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම තමයි මේ රයිඩ් එක යන ගමන් අපිට වැනීසියේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඉතින් වැනීසිය කියන්නේ ලොකු ඉතිහාසයකට උරුමකම් කියන පැරණි ධනවත් නගරයක්. අදටත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සහ සංස්කෘතිය පිළිබිඹු වෙන ගොඩක් දේවල් වැනීසිය තුළදී අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ලස්සන ගොන්දෝලා රයිඩ් එකේ ගමන නිමා කරලා අපි මේ සිටි එකේ තියෙන පාලම් හරහා ගිහින් මේ සුන්දර සිටි එක තව දුරටත් එක්ස්ප්ලෝර් කරන්න හිතුවා. සංචාරක පුරවරයක් වන වැනීසිය පුරා විවිධ වර්ගයේ ෂොප්ස් දසදහස් ගණනක් විහිදිලා තියෙනවා. මේ ෂොප්ස් වල පෝස්ට් කාඩ්ස්, ඕර්නමන්ට්ස්, ෆ්‍රිජ් මැග්නට්ස්, සුවීනියර්ස්, වෙස් මුහුණු, කී ටැග්ස් සහ තවත් බොහොමයක් දේ විකුණන්න තියලා තියෙනවා. වැනීසිය ලෝකයේ ලස්සනම නගර වලින් එකක් ලෙස පිළිගනු ලබනවා. ඒ වගේම තමයි යුරෝපයේ වඩාත්ම ආදර නගර වලින් එකක් ලෙසද ටයිම්ස් සංගරාව විසින් වැනිස් නම් කරලා තියෙනවා. ඒත් එක්කම වැනීසිය The Floating City සහ City of Canals ලෙසින්ද හඳුන්වනු ලබනවා. ගොඩක් වෙලා ඇවිදපු නිසා දැන් අපිට ටිකක් බඩගිනි. ඒ නිසා අපි හිතුවා මොනවා හරි කාලා ඉන්න ඕනේ කියලා. කෑම කාලා ඉවර වෙලා අපි මේ වටේ තියෙන shops වල ටිකක් ඇවිදලා බැලුවා. ඒ වගේම වැනිස් සිටි එක මතක් වෙන්න පුංචි දේවල් කීපයකුත් ගත්තා. දැන් වෙලාව දවල් 1යි. පැය 3ක් විතර අපි එක දිගටම මේ සුන්දර වැනිස් සිටි එක එක්ස්ප්ලෝර් කළා.
දැන් අපි හදන්නේ ස්ටේෂන් එකේ ලොකර්ස් වලට දාපු අපේ බෑග්ස් ටික අරගෙන අද අපි නවතින හොටෙල් එකට චෙක් ඉන් වෙන්න යන්න. අපේ ප්ලෑන් එක තියෙන්නේ හොටෙල් එකට ගිහින් ටිකක් වෙලා රෙස්ට් කරලා ආපහු සිටි එක එක්ස්ප්ලෝර් කරන්න. අපි පැය කීපයක රෙස්ට් එකක් ගත්තා. මොකද අපේ ප්ලෑන් එක තියෙන්නේ ටිකක් රෑ වෙනකම්ම සිටි එකේ ඇවිදලා වෙනිස් වල නයිට් ලයිෆ් එක එන්ජොයි කරන්න. දැන් වෙලාව හවස 5යි. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔයාලට පේනවා ඇති ඉර බැහැගෙන යන වෙලාවේ මේ පේන දර්ශනය කොච්චර සුන්දරයිද කියලා. ඔන්න දැන් ටිකක් රෑ වෙලා ෂොප්ස් වල ලයිට්ස් එහෙමත් ඔන් කරලා ඔයාලට පේනවා ඇති මේ ෂොප්ස් වල ලස්සන වෙස් මුහුණු ගොඩාක් විකුණන්න තියෙනවා. ඉතින් මේ වෙස් මුහුණු සියවස් ගණනාවක් පැරණි වෙනීසියානු සම්ප්‍රදායක්. වර්තමානයේ මේ වෙස් මුහුණු විවිධ සැනකෙළිවලදී භාවිතා කරන නමුත් අතීතයේදී පැළඳ සිටින අයගේ අනන්‍යතාව සහ සමාජ තත්ත්වයේ සැඟවීමට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඇත්තටම මේ ෂොප්ස් වල තියෙන දේවල් හරිම ලස්සනයි, හරිම යුනික්. ඔන්න දැන් ඊළඟට අපි ආවේ චොක්ලට් ෂොප් එකකට. එහෙනම් අපි ෂොප් එක ඇතුළට ගිහිල්ලා බලමු. ඊළඟට අපි ආවේ ලස්සන ඕනමන්ට්ස් තියෙන ෂොප් එකකට. අපි මේ ෂොප් එකෙත් ඇවිදලා බලමු මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් මේ වෙනිස් සිටි එක කියන්නේ අමුතුම සුන්දරත්වයක් තියෙන වෙනස් සිටි එකක්. ජීවිතේ ලබාගත්ත ලස්සනම එක්ස්පීරියන්ස් එකක් කිව්වොත් හරි. දැන් වෙලාව රෑ 10ටත් ළඟයි. අපි දැන් හදන්නේ ඩිනර් ගන්න හොඳ රෙස්ටොරන්ට් එකක් හොයාගෙන යන්න. ඔන්න අපිට හොඳ රෙස්ටොරන්ට් එකක් හම්බුණා. ඩිනර් අරන් ඉවර වෙලා තව චුට්ටක් ඇවිදලා අපි යනවා හොටෙල් එකට. මොකද හෙට උදේම අපිට තව දුර ගමනක් යන්න තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතාලියේ තවත් ලස්සන ඩෙස්ටිනේෂන් එකකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.